අපේ ගෝල්ස් විෂුවලි දැක ගන්න ෆෝකස් වෙලා ඉන්න උදව් කරන ටූල් එකක් තමයි විෂන් බෝඩ් එක කියලා කියන්නේ. මේකෙන් අපි තුල තියෙන ගෝල්ස් මොනවද කියලා ක්ලියර් අඳුන ගන්න පුළුවන් වෙනවා. ඉතින් විෂන් බෝඩ් එකක් හදන්න ඔයාට කැන්වස් බෝඩ් එකක් ඕන වෙනවා. සාර්ථක පවර්ෆුල් විෂන් බෝඩ් එකක් හදන්න නම් ඔයා එක ගෝල් එකකින් පින්තූර දෙකක් හෝ තුනක්වත් ගන්න ඕනේ. ඉතින් මේ පින්තූර තෝරගද්දී ඔයාට ඒව දැකෙද්දි හිතට සතුටක් එනවා නම් හිතට හොඳින් දැනෙනවා නම් සහ ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එකට සමාන පින්තූර නම් අන්න ඒ පින්තූර ඔයාට මේ විෂන් බෝඩ් එකට තෝරලා ගන්න පුළුවන්. family goals, career goals, financial goals, study goals, spiritual goals, beauty goals, health goals සහ travel goals ආදී විදිහට මේ goals වර්ග කරලා දක්වන්න පුළුවන්. මේවත් එක්කම ඔයාගේ හිතට තදින් වදින ඇෆිමේෂන්ස් තියෙන පින්තූරක් මේ විෂන් බෝඩ් එකට යොදා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද මේක බලන සැරයක් ගානේ මේ ඇෆිමේෂන්ස් වලින් ඔයාට මේ ගෝල්ස් අචීව් කරගන්න ලොකු මොටිවේෂන් එකක් ලැබෙනවා වගේම මේ දේවල් ඔයාගේ ජීවිතයට ලේසින්ම ආකර්ෂණය වෙන විදිහට ඔයාගේ යටිසිතට පණිවිඩ යවන්නත් පුළුවන් වෙනවා. මුලින්ම මේ පින්තූර ඔයා කැන්වස් බෝඩ් එකේ අලවන්න කලින් පින්තූර ටික ඔයා කැමති විදිහට තියලා බලලා ඉන්න කොහොමද ෆිනිෂින් එක එන්නේ කියලා. ගෝල්ස් වල පින්තූර මුලින්ම ඇලෙව්වට පස්සේ තමයි අපි අන්තිමට ඇෆිමේෂන්ස් වල පින්තූර අලවන්නේ. ඒ වගේමයි මේ විෂන් බෝඩ් එක ඔයාට හැම වෙලාවකදීම පේන සහ ඔයාට නිතරම බලන්න පහසු තැනක තමයි තියන්න ඕනේ. දවසේ පුළුවන් හැම වෙලාවකදීම ඔයා මේ දිහා බලනවා වගේම මේ දේවල් ඇත්තටම ඔයාට ලැබිලා තියෙනවා වගේ විෂුවලයිස් කරන්නත් ඒ වෙනුවෙන් විෂුවට ස්තුතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ මං හදපු විෂන් බෝඩ් එක. ඔයාත් තාම විෂන් බෝඩ් එකක් හදලා නැත්නම් අදම try කරන්න. විෂන් බෝඩ් එකක් කියන්නේ පින්තූර ටිකක් විතරක් නෙවෙයි. ඔයාගේ සිහින මතක් කරවන තැන. ඉතින් ඒ සිහින හැමින් හැමින් ඔයාගේ ජීවිතයේ යථාර්ථය වෙයි.